පින්වත්නි මෙච්චරමයි කතාව. නිවන් දකින්න එකම එක මාර්ගයයි තියෙන්නේ සතර සතිපට්ඨානය. ඒකේ කතාවක් නෑ. අපි අද කතා කරන්නේ ප ဋ ාණය. ප ဋ ාණයයි සතිපට්ඨානයයි අතර කනෙක්ෂන් එක මොකද්ද? සම්බන්ධය මොකද්ද? සම්බන්ධය තමයි අහගන්න සතිපට්ඨානයෙන් ගිහිල්ලි වෙලා හොයාගන්න පහක් තියෙනවා. කායානුපස්සනාවෙන් මේ ඇඟේ තියෙන රූප ටික අල්ල ගන්නවා. වේදනානුපස්සනාවෙන් වේදනා ටික අල්ල ගන්නවා. චිත්තානුපස්සනාවෙන් විඥානේවත් සිත් ටික අල්ල ගන්නවා. ධම්මානුපස්සනාවෙන් ඉතිරි චෛතසික හා ඉතිරි ධර්ම සියල්ලම අල්ල ගන්නවා. එහෙනම් මෙන්න මේ සියලු ධර්ම කොටස් පහකට වර්ගීකරණය කරන බුදුරජාණන් වහන්සේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. සතිපට්ඨානයෙන් අවසානයේ ඔප්පු වෙනවා මේ සත්වයේ පුද්ගලයෙක් කියන තැන තිබෙන්නේ මොකද්ද? ස්කන්ධ පහක එකතුවක් කියලා. හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අගන්. ඒ ස්කන්ධ ටික දැකලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපං අත්තනෝ සමනුපස්සති. රූපය ආත්මය ලෙස ගැනීමක් සිද්ධ වෙනවා සත්වය තුල. අන්න ඒ රූපය ආත්ම ලෙස ගැනීම වළක්වන්න නම් මේ රූපය හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා ප්‍රත්‍ය බලන්න ඕන. අද අපි කතා කරන මේ ප ဋ ාණයෙන් කෙරෙන්නේ අන්න ඒක. මොකද්ද? සතිපට්ඨාණයෙන් ස්කන්ධ පහක් තිබෙන බව හඳුනා ගන්නවා. ඊළඟට ඒ සතිපට්ඨාණයෙන් හොයාගන්න ස්කන්ධ පහට ප්‍රත්‍ය බැලීම ප ဋ ාණයෙන් කරනවා. ප්‍රත්‍ය බලනකොට ඔප්පු වෙනවා මෙහෙම කතාවක්. මොකද්ද? ප්‍රත්‍ය බලනකොට ඔප්පු වෙනවා මේක හේතුව මේක ඵලය. මේ ඵලය ඉපදිලා තියෙන්නේ මෙන්න මේ හේතුවෙන් කියලා